Hi, I'm Niruksha Navodaya Gunawardena from the 4th batch of Saitam Medical Faculty. Our stay so far has been really successful, and I believe that this will grow hand in hand in the future, in time to come, no matter whatever the challenges that come in our way. So we all humbly request for all the officials who are against this to please stop and think once more to see what they're doing is right or wrong, because right here in Saitam we are like one big family, and we have so much of education that we cannot have gotten because we didn't actually pass enough to get into the local medical faculty, but that does not mean that will stop any person who wants to follow their dream to become a doctor should stop there. So therefore Dr. Neville Fernando has been so generous enough to offer us with a private medical faculty to for us to fulfill our dream. So I believe that there should be more private medical faculties in Sri Lanka in time to come, so that this will be one major league to cross in the development section of Sri Lanka. මම මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පළවෙනි වසරේ ඉගෙන ලබන ශිෂ්‍යාවක්. මම කියන්නට කැමති මෙවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මේ රට ස්ථාපනය කිරීමෙන් කිසිසේත්ම වෛද්‍ය උපාධිය හැලුවට ලක්වීමක් සිදු වෙන්නේ නැහැ. මෙවැනි උපාධි වලින් සිද්ධ වෙන්නේ මෙවැනි විශ්වවිද්‍යාලයෙන් සිද්ධ වෙන්නේ ලංකාවේ දේශීය වෛද්‍ය විද්‍යාලයට යාමට නොහැකි වුණු දශම ගණනකින් යාමට නොහැකි වුණ සිසුවියන්ට මෙන්ම ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලැබපු සිසුවියන්ට වෛද්‍ය උපාධිය මෙරට තම දෙමාපියන් සමගම ඉඳලා මෙරටම වෛද්‍ය උපාධිය කර ගැනීමට හැකියාවක් ලැබෙන එක පමණයි. අනිත් එක අපේ රටේ ඒකපුද්ගල ආදායම ඉතාමත් ඒකපුද්ගල ආදායම නේපාලය මෙන්ම බංග්ලාදේශය සහ ඉන්දියාව වැනි රටවල් වලට සාපේක්ෂව වැඩි. අපේ රටට වඩා ඒකපුද්ගල ආදායම ඉතාමත් අඩු රටවල් වන ඉන්දියාව, බංග්ලාදේශ හා නේපාලය වැනි රටවල් විදේශ විනිමය ඉතාමත් වැඩි වර්ධනය කරගන්නේ මෙවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම මගිනි. ඉතින් මම අහන්න කැමති ඇයි අපේ රටේ ඒකපුද්ගල ආදායම වැඩි ඒගලන්ට සාපේක්ෂව වැඩි වුණත් මේ රට මේ සිසුසිසුයන්ගේ මෙන්ම ජනතාවගේ සංවර්ධනය සඳහා අපේ රටේ ඇයි වෛද්‍ය විද්‍යාල පිහිටුවන්නට මෙවැනි විදියට ගණහන්නේ ඇයි කියලා මම මුලගෙන් අහන්න කැමතියි. අපිට ලැබිලා තියෙන ලොකුම චෝදනාව තමයි මෙවැනි අපේ වෛද්‍ය විද්‍යාලයේ කිසිම පහසුකමක් නැහැ සහ අපිට උගන්වන්නේ ඇක්ට් 16 කියන විභාගය 7 පාරක් ෆේල් වෙච්ච ආචාර්යවරුන් කියලා. ඒ වුණාට මම කියන්න කැමතියි අපිට උගන්වන මහාචාර්ය පිරිස සියලුම දෙනාම කොළඹ දේශීය වෛද්‍ය විද්‍යාලවල උගන්වන මහාචාර්යවරුන් තමයි අපිටත් උගන්වන්නේ. ඉතින් උන් කොහොමද 7 පාරක් ෆේල් වෙච්ච අය කියලා කිසි දෙයක් නොදැන අපිට එහෙම චෝදනා කිරීම ගැන බොහොමයක් කනගාටු වෙනවා.